ඒ නිසා ගරු නලින් ජයස මැතිතුමනි දැන් ඔබතුමාලගේ රජය ඇතුළේම බරපතල පරස්පරයක් මේ රට ඉදිරියට යනවා වෙනුවට අපසු හරවන යෝජනා බවට පත් වෙලා තියෙනවා. ආණ්ඩු බලයක් අපේක්ෂාවෙන් තරම් කරන කණ්ඩායමක් හැටියට අපිට වගකීමක් තිබුණා රට වෙනුවෙන් කළ යුතු දේ විකල්ප යෝජනා ඉදිරිපත් කරන්න. තමන්ගේ පරාජයේ වියරුව දැකලා විපක්ෂයේ ඉන්න සමහර අය දැන් විකාරයෙන් කියවන්න පටන් අරගෙන තියෙනවා. මට හිතෙන්නේ මොරටුව පැත්තේ වඩු බාසුන් නැහැලා දෙන්නෙකුටම ඕඩර් ලැබිලා තියෙනවා පුටු දෙකක් හදන්න කියලා ජනාධිපති පුටුව කියලා ගහලා. එකක් සජිත් එකක් රනිල්ට. එහෙම නැත්තම් එහෙම ජනාධිපති පුටුවේ වාඩි කරන්න පුළුවන්ද? රාජිත කියනවා දෙසැම්බර් වල රනිල් වාඩි කරනවලු. කබීර් කියනවා දෙසැම්බර් වල සජිත් වාඩි කරනවා. වාඩි කරන්න පුළුවන් මොරටුවෙන් ගත්ත පුටු දෙකක. මේ රටේ ජනතාව අනුකුමාර සානක සහෝදරයා ගැන සහ මේ ආණ්ඩුව ගැන තිබු විශ්වාසය අබමාල් රුණකින්වත් පළුදු කරගෙන නෙමෙයි ඊට වඩා විශ්වාසයක් කියලා තියෙනවා දැන්. බලන්නකො මැතිවරණ ප්‍රතිඵලය ආවහම ජනාධිපතිවරණේ මහමැතිවරණේ මාලිමාවට ඡන්දේ නොදීපු අය අනිවාර්ය වශයෙන්ම මාලිමාවට මෙවර ඡන්ද දෙනවා. ඇයි? පහුගිය මහමැතිවරණේදී ඇත්තටම අපිට ඡන්ද දෙන්න හිතන් හිටපු මේ ගම්වල සමහර අපේ අම්මා තාත්තට ඔය අජිත් පෙරර වගේ කට්ටිය පණ පිහිටවල කියපු බොරු අහලා සමහරට හිතෙන්නේ නැති තව පොඩ්ඩක් බලනවා කියලා. එහෙම වෙන්න පුළුවන්. දැන් මොකද වෙලා තියෙන්නේ? අර බතක කිව්වේ අපි ආවොත් එහෙම දානයක් දෙන්න බෑ. අපි හම්දුරු බුද්ධ ආගම ඉවරයි. පෙරහැරක් කරගන්න බෑ. දැන් මොකෝ? කොහෙන්ද මේ අජිත් පෙරලා? ටොම් පච කියලා ඔය ගෙදරක කොට රැස්වීමක් කරගෙන ඉන්නවා විතරයි. ඒ සියල්ලගේ දේශපාලන මෙරට ජනතාව විසින් දේශපාලනිකව මයි 6 වෙනිදා අවසන් කරනවා. ආයි කතා දෙකක් නෑ. ඇයි? මේ තරම් හොඳ ආණ්ඩුවක් මේ තරම් ජනතාවට දේවල් දෙන ආණ්ඩුවක් ඉතිහාසයේ අර මහජන ආණ්ඩුවක් කිව්වහම වචනේ පරිසමාප්තාර්ථයෙන්ම මහජන ආණ්ඩුවක් ජනතාවට දෙන්න පුළුවන් හැමදේම දෙන ආණ්ඩුවක්. මේ ඡන්දේ පුංචියට ගන්න එපා. ඡන්දේ පුංචි ඡන්ද කියලා කිව්වට මේක පුංචියට ගන්න ඕන ඡන්දයක් නෙමෙයි ඇත්තට. මේ ඇවිල්ලා අපි ආණ්ඩුවක් හැටියට මේ රට සැලසුම් සහගතව සංවර්ධනය කරන මහා දැවැන්ත ව්‍යායාමයේ යාන්ත්‍රණය සකස් කරගන්න අවස්ථාව. මෙච්චර කාලයක් මාස 4ක් විතර වැඩ කරේ ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තුව, අපේ ආණ්ඩුපක්ෂ කණ්ඩායම, ප්‍රාදේශ සම්බන්ධීකරණ කමිටු, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු නායකත්වය දීගෙන. ඒකෙන් මේ රටේ ජනතාවට සතුට වෙන්න පුළුවන් දේවල් කරා. මතක තියාගන්න මේ ඇවිල්ලා රනිල් වික්‍රමසිංහ ඇතුළු හිටපු ආණ්ඩුව ජනතාවට කිසිවක් දෙන්න බෑ. වැටුප් වැඩි කරන්න බෑ. ඕටී වැඩි කරන්න බෑ. රස්සා දෙන්න බෑ. මොකක්වත් බෑ කියපු ආණ්ඩුව. අපිට මතකයිනේ ඔය සමහර කට්ටිය කණ්ඩායම් ගිහිල්ලා රනිල් හම්බුනාම කිව්වේ IMF නිසා මුකුත් කරන්න බෑ. ඒ IMF එකත් එක්ක සාකච්ඡා කරන ගමන් ඒ වාරික ගන්න ගමන් අපි ඔබට දෙන්න දේවල් ලබා දීලා තියෙනවා ජනතාවට. එහෙම තමයි. ඒ වගේම ආණ්ඩුව පටන් අරගෙන තියෙනවා 30000කට රජ්‍ය රැකියාව ලබා දීමේ වැඩ පිළිවෙල. යට දැන්නමත් අපි එකේ උපාධිධාරීන්ට තියෙනවා, A level පාස් අයට තියෙනවා, O level පාස් අයට තියෙනවා. ඒ වගේම O level අසමත් වෙච්ච අයට ඒ රැකියාව 30000 ඇතුලේ අවස්ථාවක් තියෙනවා. දැන් මේ වෙනකොට අවුරුදු 8ක් තිස්සේ විශ්වන බැරි වෙච්ච ප්‍රශ්නයක් අපි සෞඛ්‍ය අමාත්‍ය විශේෂයෙන් යනවා ඩෙන්ගු සහායකයන් ස්ථිර කිරීමට. අදත් ඒ ස්ථිර කිරීම සඳහා වෙච්ච ක්‍රියාවලිය දියත් කරමින් පවතිනවා. මේ වෙනකොට අපි ඒ රැකියාව 30000ක් ලබා දීමේ වැඩ පිළිවෙල යටතේ පෞල් සෞඛ්‍ය සේවිකාවන් 976ක් බඳවගෙන තියෙනවා. දැන් ඒගොල්ලෝ සේවයට වාර්තා කළ සේවය කරමින් ඉන්න අය. අපි මේ මාසය ඇතුළතදී අපේ සෞඛ්‍ය සේවයට හෙදහෙදියන් බඳව ගන්නවා 3146ක්. ඇටෙන්ඩර්ලා රෝහල් පද්ධතිය ඇතුලේ තනතුරු ලබා දෙනවා 1000කට. කනිෂ්ඨ කාර්ය මණ්ඩලය තව 3000කට ආසන ප්‍රමාණය බඳව ගන්න පුළුවන්. මේ ආදී හැටියට ගත්තොත් තව ගුරුවරු, පොලිස් නිලධාරීන් මේ ආදී හැටියට විවිධ ශේෂ්ත්‍රවල පුරප්පාඩු බලමින්
අත්‍යවශ්‍ය තැන්වලට රජය රැකියා ලබා දෙනවා. දෙන්න බෑ කියපු කට්ටිය පැත්තකින් දෙද්දි අපි ඔබට මේ රටේ ජනතාවට ඒ අවස්ථාව ලබා දීලා තියෙනවා. රජය රැකියා පමණක් නෙමෙයි දැන් සංචාරකයෝ ලක්ෂ 30ක් ලංකාවට එනකොට මතක තියාගන්න මේ අවුරුදු අවසන් වෙනකොට ඒ සංචාරක ක්ෂේත්‍රයේ තව රැකියා ඇති වෙනවා. අපේ රටේ විවිධ ක්ෂේත්‍රවල මෙතෙක් කල ආයෝජනය කිරීමට අකමැත්තෙන් හිටපු ව්‍යාපාරිකයෝ ඒ අය දැන් ලෑස්ති ආයෝජනය කරන්න මේ රටේ. විදේශිකයෝ ආයෝජනය කරන්න. අනිසා පෞද්ගලික අංශයේ රැකියා නිර්මාණය වෙනවා. ඒවා ඊටම සාධාරණව දේශපාලන මැදිහත්වීමෙන් තොරව දක්ෂතාවයට හැකියාවට කුසලතාවයට ලබා දෙන වැඩ පිළිවෙලක් තමයි අපේ ආණ්ඩුව අනුගමනය කරමින් ඉන්නේ. ඉතින් මෙහෙම තමයි රටක ආර්ථිකයක් හදන්න පටන් ගත්තාම හැදෙමින් තියෙනකොට ඒ සියල්ල පෙරලා ඔබට ලබා දෙන විදිය. අපි කියවනේ අපි රටේ නිෂ්පාදන ආර්ථිකයක් හදනවා. ඒ නිෂ්පාදන ආර්ථිකයට ඔබ දායක කරගන්නවා. එහි ප්‍රතිලාභ ඔබට ලබා දෙනවා. මෙහෙම තමයි ලබා දෙන විදිය. වැටුප් හැටියට, දීමනා හැටියට, ඔබට පහසුකම් හැටියට, රැකියා හැටියට දැන් සෞඛ්‍ය සේවාවේ ගත්තොත් ඔබට මේ ළඟින් තියෙන නාගුණ මහ රෝහල මම පාර්ලිමේන්තු විපක්ෂීන කාලේ තමයි යෝග ශික්ෂණ රෝහලක් කරන්න යෝජනා කරේ. අපේ ඊට පස්සේ ජනාධිපතිවරු කීප දෙනෙක් මාරු වුණා, ආණ්ඩු කීපයක් මාරු වුණා, සෞඛ්‍ය අමාත්‍යලා මාරු වුණා. ශික්ෂණ රෝහල ගැසට් කරගන්න පුළුවන්කම ලැබුණට ඇත්ත ටීචින් හොස්පිටලක් ශික්ෂණ රෝහල බවට එකපත් උනේ නැහැ. අපි මොකද කරේ? ගියපු ගමන් පළවෙනි මාස කීපය ඇතුළතදී එක ශික්ෂණ රෝහලක් කරගන්න ඕන පහසුකම් ටික දුන්නා. මේ ජූනි මාසෙ වෙනකොට මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පළවෙනි අවසන් වසර ශිෂ්‍ය කණ්ඩායම මහාචාර්ය ඒකකයේ සඳහා පුහුණුවට එනවා. විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්ය උසාවි විසඤ්ඤ වෛද්‍යවරුත් එක්ක අන්න නියම ටීචින් හොස්පිටල් බවට පත් වෙන්නේ මේ අපේ ආණ්ඩුව යටතේ. එතකොට ඒක තව දියුණු වෙනවා. යාසිතෝ තියෙන NIHS එක ජාතික සෞඛ්‍ය විද්‍යායතනය කළුතර දිස්ත්‍රික්කයේ තමයි ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ නිකන් මුදුන්මන් කඩ වගේ තියෙනවා. ඉතිහාසයේ 1926 පළවෙනි ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානය හදලා තින්නේ කළුතර දිස්ත්‍රික්කයේ දොරංගොඩ පැත්තේ. ඒකට අදාළව තමයි NIHS එක තියෙන්නේ. ඒ ලොකු ඉතිහාසයක් තියෙන අපි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ අයගේ අධ්‍යාපනය දියුණු කිරීමට ඒක නවීකරණය කරනවා. එපමණක් නෙමෙයි. ඉරහපැත්තෙන් තියෙන හොරණ මූලික රෝහල දැන් දිස්ත්‍රික් මහ රෝහලක් දක්වා උසස් කරලා තියෙනවා. බලාපොරොත්තු වෙනවා ඒ දිස්ත්‍රික් මහ රෝහල මධ්‍යම ආණ්ඩුවට පවරගෙන තව සංවර්ධනය කරන්න. මේ ආදී හැටියට සෞඛ්‍ය සේවාව දියුණු වෙනවා, සෞඛ්‍ය ඔබ ළඟට එනවා. අපේ ප්‍රධානතම වැඩක් තමයි ඉලක්කයක් ප්‍රාථමික සෞඛ්‍ය සේවාව දියුණු කරන එක. අපි කලින් කියලා තියෙනවා මේ වයස්ගත ජනගහනයට බෝනෝන් රෝග වැඩිම ව්‍යාප්ත රටේ ඔබට පහසු තැනක කිලෝමීටර් 3කට අඩු දුරකින් ඔබේ සෞඛ්‍ය රැක බලා ගන්නා මධ්‍යස්ථානයක්. දැන් අපි කළුතර දිස්ත්‍රික්කයේ පමණක් එවැනි මධ්‍යස්ථාන 172ක් ඉදිකිරීම සඳහා ස්ථාන අඳුනගෙන තියෙනවා. ඉදිරි අවුරුදු 3 ඇතුළතදී ඒ ඉදිකිරීම කටයුතු අපි කරනවා. බය වෙන්න එපා. ඔබේ ආණ්ඩුවෙන් මේවට මුදල් වෙන් කරලා තියෙන්නේ. ඊළඟ මේ මාස 4 විතරක් අපි ඔබ වෙනුවෙන් සංවර්ධන කටයුතු වලට රුපියල් බිලියන 1400ක් නැත්නම් කෝටි 1,40,000ක් වෙන් කරලා තියෙනවා. ඒක ඇතුලේ සෞඛ්‍ය වෙනුවෙන් විතරක් තියෙනවා කෝටි 9,200ක්. මේ ග්‍රාමීය පාරවතු මාර්ග සංවර්ධනය තියෙනවා කෝටි 35500ක්. පාලම් හදන්න තියෙනවා කෝටි 2150ක්. වාරි මාර්ග වෙනුවෙන් ඔබේ කුඩා ඇල වේලි සංවර්ධනය ඉඳලා කෝටි 7800ක්. මේ සියල්ල වෙන් කරන්නේ මහජන යහපත වෙනුවෙන්. මේව කරගෙන යනකොට ජනාධිපතිගේ කැබිනට් මණ්ඩලයේ ප්‍රාදේශීය සම්බන්ධ කමිටුවේ සභාපති විතරක් මේ වැඩ කටයුතු කරන්න බෑ. ඒ නිසා තමයි අපිට ඕන ගම දක්වා පහළ දුවන යාන්ත්‍රණයක්